මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට 14 වෙනිදා ඒ කියන්නේ අවුරුදු දවස වැඩ හින්දා අපි ඉරිදා තමයි අවුරුදු සැමරුවේ. ඉතින් අපි හදාගත්තු කෑම එහෙම ලස්සනට ලෑස්ති කරලා අපි හදාගත්තු කැවිලි වලින් මුල්ම කොටස වෙන් කරලා තියලා අපි බුදුහාමුදුරුවන්ට පූජා කරලා තමයි නව අවුරුද්ද පටන් ගත්තේ. දංකඳ අඩුවක් නැත පිංසාරයි. ඉතින් අපි රසමනසට හදාගත්තු කැවිලි කිරිපත් මේසේ රස බලන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ අලුත් අවුරුදු දවස් කියන්නේ ගෙදර අයව ගොඩාක් මතක් වෙන දවස්. ඒ වුණාට මතක හිතේ තියාගෙන අපි දෙන්න පුංචිට ලස්සනට මෙහි විදියට අවුරුද්ද සැමරුවා. අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකට ළඟයි අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න කමෙන්ට්ස් දාලා අපිව ධෛර්යමත් කරන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි දෙන්නත් එක්ක සින්දු කියලා මේ විදිහට තමයි දවස ඉවර කරේ. එහෙනම් ඔයාලත් බලන්නකෝ.
ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් කරන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්නවා